ඔබට සුබ දවසක්. ඔබේ දවසේ ආරම්භය ගැන හිතලා බලන්න. උදේ නැගිටින මොහොතේම මනස කොහෙද යන්නේ? සමහර විට අද පාඩම් ගැන, විභාග, මිතුරන් ගැන, එහෙම නැතිනම් සමාජ මාධ්‍ය ගැන හිතනවා ඇති. මේ විදිහට අපි බොහෝ වෙලාවට මේ මොහොතේ සම්පූර්ණයෙන් ජීවත් වෙන්නේ නැහැ. එහෙම නැතිනම් මේ මොහොතේ සිදුවෙන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ නැහැ. ඉතින් මයින්ඩ්ෆුල්නස් කියන්නේම මේ මොහොත සම්පූර්ණයෙන් දැනගෙන සිටීම. මෙන්න මෙතනින් අපි මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් සිහියෙන් සිටීම ගැන අපේ කතාව ආරම්භ කරන්න පුරුවන්. ඒ කියන්නේ මේ මොහොතේ සිදුවෙන දේ පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් විවේචනයක් නැතිව සංසුන්ව අපේ සිතුවිලි, හැඟීම්, ශරීරයේ සංවේදන සහ වටපිටාව පිළිබඳ සම්පූර්ණ අවධානයෙන් සිටීම. ඒ අපිට මනස නිශ්චලව, සංසුන්ව වඩා අවධානයෙන් ජීවත් වීමට උදව් කරනවා. අපි උදාහරණයක් බලමුද? ඔබ කෑම කන අතරතුර මොබයිල් බලනවා නම් කෑම රසය හොඳින් දැනෙන්නේ නැහැ නේද? නමුත් අවධානයෙන් කෑම කනවා නම් රස, සුවඳ, හැඩ මේ හැමදේම ඔබට පෙනෙනවා. මේක තමයි මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකේ සරල ආරම්භයක්. තරුණයන්ගේ ජීවිතය අද ඉතාමත් වේගවත්. පාසල් වැඩ, විභාග, ටියුෂන්, සෝෂල් මීඩියා මේ සියල්ල එකට එකතු වුණාම මනස අතිශය කාර්යබහුල වෙනවා. ඉතින් ඔබ දන්නවද මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් මගින් ඔබට ස්ට්‍රෙස් අඩු කර ගැනීමට, අවධානය වැඩි කිරීමට සහ හොඳ තීරණ ගැනීමට පුළුවන් අවස්ථාවක්. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මනස නවත්වන එකක් නොවේ. ඔබේ මනස පණින විට ඒක හඳුනගෙන නැවත මේ මොහොතට අවධානය ගෙනෙන්න පුළුවන් සරල උත්සාහයක්. ඒක මසල් ට්‍රේනින් එකක් වගේ. දිගු කාලීනව පුහුණුව සමග ස්ට්‍රෙන්ග්ත් වැඩි වෙනවා. මයින්ඩ්ෆුල්නස් අපිට මොනවද උගන්වන්නේ? ඒ අපිට කියනවා ජීවිතේ සතුට සහ පැහැදිලි බව සොයා ගන්න නම් අපි මේ මොහොතට නැවත පැමිණිය යුතු බව. මේ මොහොතේ අපි කරන දේ සම්පූර්ණයෙන් අත්විඳීම. ඒක තමයි සිහියෙන් ජීවත් වීම. ඔබ යාළුවන් සමග කතා කරන විට ඔවුන් කියන දේ සම්පූර්ණයෙන් අහනවද? නැත්නම් ඔබේ මනස වෙනත් සිතුවිල්ලක් පසුපස යනවද? මයින්ඩ්ෆුල්නස් කියන්නේ අනිත් අය සමග ඉන්න විට සම්පූර්ණයෙන් මේ මොහොතට පැමිණීමයි. එහෙම වුණාම සම්බන්ධතාවත් බොහොම ගැඹුරු වෙනවා. ඉතින් ඔබ අහස බදනවා කියලා හිතන්න. බලාකුළු එනවා යනවා ඔබට ඒවා නතර කරන්න බෑ. නමුත් නිරීක්ෂණය කරන්න පුළුවන්. අපේ සිතුවිලිත් ඒ වගේ එනවා යනවා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ ඒවා නිරීක්ෂණය කරන හැකියාව. මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් ආරම්භ කිරීමට ලොකු දෙයක් අවශ්‍ය නැහැ. සරල හුස්ම ගැනීමෙන් ආරම්භ කරන්න පුළුවන්. සරලවම බොහොම සීරුවෙන් ඔබේ හුස්ම ඇතුල් වෙනවද පිට වෙනවද දැනගන්න. මේ දිනපතා ටික කාලයක් කරන්න. ඔබේ අවධානය වැඩි වෙනවා. ඔබ පාසලේ පන්තියක වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්න. ගුරුතුමා පාඩම පැහැදිලි කරනවා. නමුත් ඔබේ මනස වෙනත් තැනකට ගියා නම් ඔබට පාඩම සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැහැ. ඒත් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් මගින් අපට අවධානය නැවත මේ මොහොතට ගෙන එන්න පුළුවන්. සිහියෙන් ජීවත් වීම කියන්නේ සංකීර්ණ දෙයක් නොවේ. ඔබ හුස්ම ගන්නවා නම් ඒ ගැන දැනගන්න. ඔබ අවිදිනවා නම් ඔබේ පාදය බිම පතිත වෙන හැටි දැනගන්න. ඔබ කෙනෙකුට කතා කරනවා නම් ඔහුගේ හෝ ඇයගේ වචන සම්පූර්ණයෙන් අසන්න. අවසාන වශයෙන් අපේ කතාවේ ආරම්භයක් විදිහට මයින්ඩ්ෆුල්නස් කියන්නේ ජීවිතය ස්ලෝ ඩවුන් කරන ආරාධනයක්. මොහොතක් නවතින්න, හුස්මක් ගන්න, මේ මොහොත දැනගන්න. මෙන්න මේ සරල පියවර ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් ඊළඟ වීඩියෝවෙන් කතා කරමු සිසුන්ට එහෙම නැතිනම් තරුණ ප්‍රජාව හැටියට ඔබට මයින්ඩ්ෆුල්නස් වැදගත් වන්නේ ඇයි කියන කාරණය පිළිබඳව.